ආයිබෝවන් පොත්පත් කියවන ඔබ කේ ජයතිලක ශූරීන්ගල අසා ඇති බවට කිසිම සැකයක් නෑ. මෑත කාලින් සාහිත්‍ය විචාරකින් කියනා පරිදි එතුමා කන්නිමහර ප්‍රාඥයන නමිනුත් හඳුන්වා දෙනු ලබනවා. අද අසිරිමත් පොත්පිටු තුළින් මා කල්පනා කරා ඔබ සමග කේ ජයතිලක ශූරීන් රචනා කර අපූරු පොතක ඇති අසිරිපත් පිටු කීපයක් බෙදා හදා ගන්න. මේ තියෙන්නේ ඒ පොත පුංචි පැලේ ගස වෙන. මේ පොත කියවද්දී අපට අපූරු කවියක් හම්බ වෙනවා. පුංචි ඇටේ පැලවෙනා පුංචි පැලේ ගස වෙනා පුංචි පුංචි නුවණිනා පුංචි ළමෝ පඬි වෙනා. ඇත්ත වශයෙන්ම මේ පොත කියවද්දී මට හිතුණු දෙයක් තමයි මේ කවිය කේ ජයතිලක ශූරීන්ගේ ජීවිතය සංක්ෂිප්ත කරමින් ලියවුණු කවියක් කියන කාරණාව. මේ පොත ඉතාමත් රසවත් අර්ථ සම්පන්න පොතක්. මේ පොත කියවීමම ඔබගේ ජීවිත අවබෝධය පුළුල් කරනවා කියලයි මම නම් හිතන්නේ. මේ පොතේ ජයතිලක ශූරීන් තමන්ගේ ජීවිතය පිළිබඳව සාහිත්‍ය පිළිබඳව දරුව විවිධාකාර වූ මත බොහොම අපූර්වවට සටහන් කරලා තියෙනවා. මා එකක් ඔබ සමග පැවසුවොත් එතුමා එක තැනක කියනවා මිනිසෙක් තමන්ගේ ජීවිත කාලය තුලදී අඩුම වශයෙන් එක් කාරණයක් සම්බන්ධයෙන් හෝ අවංක විය යුතුයි. ඒ සඳහා මා තෝරාගත්තේ සාහිත්‍යයයි කියලා එතුමා කියනවා. ඉතින් දයාබර සහෘදයනි මම අද බලාපොරොත්තු වෙනවා මේ පොතේ තියෙන එක්තරා අපූර්ව සිදුවීමක් ඔබ සමග බෙදා හදා ගන්න. එක අතකින් මෙය සුන්දර දක්ෂ ගුරුවරයෙක් ගැන කතාවක්. ගුරුවරයෙකුට ළමයෙකුගේ ජීවිතයේ යහපත් දිශානතියකට ගෙනියන්න මොනතරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා මේ කතාවෙන් මනමින් ඔප්පු වෙනවා කියන එකයි මගේ අදහස. ජයතිලක ශූරීන් එහෙම නැත්නම් ඒ කාලේ කේ ජයතිලක කියන ළමයා එතරම් ඉගෙනීමටවත් කිසිම කටයුත්තකට දක්ෂ ළමයෙක් නෙමෙයි. ඇත්තෙන්ම ඔහු ඉඳලා තියෙන්නේ පන්ති මුළු ගැන්විලා. මේ පාසලේ ඉන්න ගුරුවරයෙක් ජයසේකර ගුරුතුමා කියලා. ඔහු තමයි මේ ජයතිලක දරුවන්ට සිංහල උගන්වන්නේ. මෙතුමා පන්තියට එනවා. ඒ එන්නේ කලින් දවසේ සිසුන්ගෙන් ඉල්ලගත්ත වාක්‍ය රචනා පොත් මිටිය අතට අරගෙන. ඒ පොත් මිටියේ උඩින්ම තමන්ගේ රචනා පොත තියෙන බව මේ ජයතිලක ශිෂ්‍යයා දකිනවා. මේ ගුරුතුමා පන්තියට ඇවිල්ලා මේ පොත් මිටියේ මේසෙ උඩින් තියලා පුටුවේ හොඳට හරි බැරි ගහලා ඉඳ ගන්නවා. ඊට පස්සේ පන්ති ළමයින් දෙස හොඳින් බලලා අර උඩින්ම තියෙන පොත අරගෙන උගුරේ රැල් බුරුල් ඇරලා රචනාව කියවන්න පටන් ගන්නවා. ළමයි අහගෙන ඉන්නවා. රචනාව කියවන ගමන් මෙතුමා කියනවා වෙලාවකට good idea. තව ටිකක් කියවලා ආයෙත් කියනවා good idea. සිංහල පුහුණු ගුරුවරයෙක් වුණාට සතුටට පත්වන අවස්ථාවලදී මෙතුමාදී ඉංග්‍රීසි වචනයක් දෙකක් නොදැනීම කටින් පිට වෙනවා. මෙහෙම වාක්‍ය රචනාව කියවලා ඉවර කරලා අර පන්තියේ පැත්තක මුළු ගැන්විලා ඉන්න ජයතිලක ශිෂ්‍යයා දිහා බලලා මේ ගුරුවරයා කියනවා ඔන්න ඔහොම තමයි ළමයිනේ රචනා ලියන්න ඕන. අර ජයතිලක දරුවගේ හිත සතුටින් පිනා යනවා. ඊයින් පස්සේ මේ ගුරුවරයා නැගිටලා පන්ති ළමයින්ට මෙන්න මෙහෙම කියනවා. ළමයිනේ සර් ඩී.බී. ජයතිලක උන්නහේ බොහොම අමාරුවෙන් ඉගෙන කියාගෙන තැනකට ආපු කෙනෙක්. එතුමාගේ නම බාරොන් ජයතිලක. මේ බාරොන් උන්නහේ ඉගෙන ගත්තේ විද්‍යාලංකාර පිරිවනේ රත්මලානි ධර්මාරාම නායක හාමුදුරන්ගේ. මේ දරුවගෙන් පාඩම් අහන හැම වෙලෙම හාමුදුරුවෝ හරි අපූර්ව කතාවක් කියනවා. හාමුදුරුවෝ කියනවා මේ බාර කවදා හරි තැනකට එයි. උන්වයි සිද්ධිය කියලා මේ ජයසේකර ගුරු මහත්තයා ජයතිලක ශිෂ්‍යයා දිහා බලලා කියනවා ආන්න ඒ වගේ අපේ බාරත් කවදා හරි තැනකට එයි. ජයතිලක මහත්තයා කියනවා මේ කතාව මේ ජයසේකර ගුරුතුමා කීවේ වරක් දෙවරක් නොවේ කීප වතාවක්ම පන්තියේදී මේ කතාව කිව්වයි කියලා එතුමා කියනවා. ඒ විතරක් නෙමෙයි ජයතිලක මහත්තයා කියනවා එතෙක් කාලයක්
අම්මගෙන් පමණක් සිහිල් දිය බිඳක් ලැබිලා යන්තම් නොමරී ජීවත් වුණ මේ ජයතිලක කියන පැලෑටියට මහා ජල ධාරාවක් ලබා දුන්නේ මේ ජයසේකර කියන ගුරුතුමාය කියන කාරණය. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට තේරෙන දෙයක් තමයි මේ ජයසේකර ගුරුතුමා නොසිටින්නට අද අපි ඔබ මේ කතා කරන කේ ජයතිලක කියන මහා ගත්කතුවරයා සාහිත්‍යදරයා මේ රටේ බිහි නොවන්නටත් ඉඩ තිබුණා. මේක ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යයෙක් යහපත් දිශාන්තරයකට ගෙනියන්නට කොතරම් පුළුවන්ද කියලා පෙන්වන අපූර්ව උදාහරණයක්. අපේ පරණ කීමනක් තියෙනවා ගුරුවරු කියන්නේ දෙවිවරුයි කියලා. සැබවින්ම ගුරුවරු කියන්නේ දෙවිවරු. ඒ කතාව අදටත් බලංගුයි. එපමණක් නෙමෙයි ගුරුකම කියලා කියන්නේ දේව කාර්යයක්. ඉතින් තවත් දවසක අපි මෙලෙස හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දිනයක්. ආයුබෝවන්.